everyone. Today I'm going to teach you an important lesson in English. Actually, this is like the heart of the English. So today I'm going to teach you and you are going to learn about be verbs. Be verbs. Usually we use the be verbs with pronouns. Pronouns. Everyone can use pronouns. හැමෝටම පුළුවන් pronouns පාවිච්චි කරන්න. Such as I කියන මම කියන pronoun එක මම කියන සර්වනාමය අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් පොදුවේ. මටත් පුළුවන්, ඔයාටත් පුළුවන්. We අපි කියන එක පොදුවේ අපි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් pronoun එකක්. She ඇය අන්න ඒ වගේ pronouns එක තමයි අපි be verbs පාවිච්චි කරන්නේ. මේ විදිහට පාවිච්චි කරන pronouns තමයි I, she, he, it, they, we and you. මෙන්න මේ pronouns එක පාවිච්චි කරන be verbs මොනවද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. Okay, first we will consider about the present tense. අපි මුලින්ම බලමු වර්තමාන කාලයේ පාවිච්චි කරන be verbs මොනවද කියලා. වර්තමාන කාලයේදී be verbs තුනක් පාවිච්චි වෙනවා. Those are am, is, are. ඒවා තමයි am, is, are. am කියන be verb එක පාවිච්චි කරන්නේ I එක්ක විතරයි. එහෙනම් am අයිති Iට විතරයි. හරි. ඊට පස්සේ අපි බලමු singular pronouns. If not singular nouns එක පාවිච්චි කරන be verb එක මොකක්ද කියලා. singular nouns ඒ කියන්නේ ඒකවචන සර්වනාම, ඒකවචන නාම පදත් එක පාවිච්චි කරන be verb එක තමයි is. She, ඇය, he, ඔහු, it, ඌ එහෙම නැත්නම් ඒක. මෙන්න මේ ඒකවචන pronouns එක, singular pronouns එක පාවිච්චි කරන be verb එක තමයි is. She is, he is, it is. The plural pronouns are they, we and you. Usually, you is an plural pronoun in English. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාවේදී you කියන්නේ ඒකවචන පදයක් නෙමෙයි බහුවචන පදයක් විදිහට තමයි සලකන්නේ. So we can use are. අපිට are කියන be verb එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ plural nouns, plural pronouns එක. They are, we are, you are. Okay. දැන් අපි මේ බලුවේ present tense එකනේ. දැන් අපි බලමු past tense එකේදී කොහොමද පාවිච්චි කරන්න කියලා be verbs. Past tense එකේදී පාවිච්චි කරන be verbs දෙකයි තියෙන්නේ. Those are was and were. සාමාන්‍යයෙන් ඒකවචන සියලුම පදත් එක පාවිච්චි කරන සියලුම නාම පදත් එක පාවිච්චි කරන be verb එක තමයි was. I කියන්නේ ඒකවචන පදයක්නේ. ඉතින් අපි ඒ නිසා I එක පාවිච්චි කරන්නේ was. I, she, he, it මේ හතර දෙනාත් එක්කම පාවිච්චි කරන්නේ was. ඊළඟට එන අපේ plural pronouns ටික. මේ plural pronouns එක පාවිච්චි කරන be verb එක තමයි අතීත කාලයේදී were. They were, we were, you were. Okay, දැන් අපි බලමු අනාගත කාලයේදී පාවිච්චි කරන be verbs මොනවද කියලා. Actually එකම එක be verb එකයි තියෙන්නේ අනාගත කාලයේදී පාවිච්චි කරන be verbs විදිහට. මේ ඔක්කොටම පාවිච්චි කරන්නේ එකම එක be verb එකයි. සාමාන්‍යයෙන් අපි අනාගත කාලය හඳුන ගන්න පාවිච්චි කරන වචනය තමයි will. මේක be verb එකක් නිසා අපි මේක ඉස්සරහට be දානවා. will be තමයි අනාගත කාලය හඳුන ගන්න තියෙන අනාගත කාලයේදී අපි පාවිච්චි කරන be verb එක. මේ හැමෝත් එක්කම will be පාවිච්චි කරන්න පුළුවන්. I will be, she will be, they will be, it will be, you will be. Okay, I think that you got the point. So we will meet in another day with a new lesson. So try these.